නිව්ටන් වගේ රියල් ඩයල් එකක් ඔයගොල්ලෝ අර ගානක් ලේසි වුණාම විතරක් ඒකට ආසා කරන්න දෙපා. මුලින් කිව්වනේ ප්‍රධාන ටාගට්ස් දෙකක් තියාගන්න ඕන. මේ වැඩේ යනකොට මේකට මේ අසීමිතව මේ අර ආසා කරන්න පුරුදු වෙන්න. හරි. මුලින් කිව්වනේ ප්‍රධාන ටාගට්ස් දෙකක් තියාගන්න ඕන. දැන් නිව්ටන් වගේ රියල් ඩයල් එකක් ඔයගොල්ලෝ දන්නවා එයා එංගලන්තේ ඉපදුනේ. එයා මේ ඉපදුන ගෙවල් එහෙම තාම බලන්න තියෙනවා. ප්‍රධාන ටාගට්ස් දෙකට අමතරව මේ වැඩේ යනකොට මේකට මේ අසීමිතව මේ අර ආසා කරන්න පුරුදු වෙන්න. හරි. සර්ට් එතකොට ඔයගොල්ලන්ට එක පිහිටන ගතියක් තියෙනවා අනිවාර්යයෙන්. අපි කියන්නේ පිහිටනවා කියලා. දැන් ඔයගොල්ලෝ අර ගානක් ලේසි වුණාම විතරක් ඒකට ආසා කරන්න දෙපා. ඒක අර කොන්දේසි නැතුව ඒකට ආසා කරා. ඒතර ඔයගොල්ලන්ට ඒක අර පිහිටන ගතිය වැඩි. දැන් නිව්ටන් ගැන එහෙම කියනකොට නිව්ටන් හිටියේ මෙහෙම එංගලන්තේ මෙහෙම කියනකොට මේ ඒක නිකන් කවදා හරි දවසක බලන්න යන්න ඕනේ ප්‍රදේශය වගේ. එහෙම ටාගට්ස් තියාගන්න. අර සාමාන්‍ය අර නෝමල් ජීවිතේ ටාගට්ස් ටික තියාගන්න. මෙහෙමයි අපි දෙන්නයි දරු දෙන්නයි පුංචි පවුල රත්තරන් කොහොම හරි පොඩි දෙන්නෙක් හදනවා. හරි. ඒවා තියාගන්න ඕන. හරි. ඒ අමතරව ඉතින් ඒක ලෝකෙ ඉන්න බිලියන 7කටම ওই ටාගට්ස් තියෙනවානේ. ඊට අමතරව අර වගේ දේවල් තියාගන්න. හරි. ඒවා දිගටම තියාගන්න. කවදා හරි ට්වින්ස්ලා හම් වෙනකන් හරි ගමන්න එක කන්ටිනියු කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හැබැයි මේ වගේ ටාගට්ස් තියාගන්න. හරි. එතකොට ඒකේ සබ්ජෙක්ට් එක ඔයගොල්ලන්ට පිහිටනවා.